හොඳයි 6 ශ්‍රේණියේ 2019 තුන්වෙනි වාරය වයඹ පළාත පේපරේ තමයි අපි සාකච්ඡා කරන්න හදන්නේ. බලමු. පේපරෙත් මම ඔයාලට යටින් දාලා දෙන උත්තර පත්‍රෙත් එක්ක. පළවෙනි එක වෘත්තාකාර හැඩ යටින් ඉරක් අඳින්න කියනවා. මේකේ මුදුව කියන එක ළමයි ගොඩක් අහලා තියෙනවා. මුදුව කියලා කියන්නේ මුද්ද කියන එක තමයි. ඒක ගොඩක් අය අහුවා මුදුව කියන්නේ මොකක්ද කියලා මුද්ද. එතකොට වෘත්තාකාර හැඩ වලට එකක් මුද්ද අනිත් එක වලල්ල. දෙක තමයි උත්තර බාරාම තිබ්බේ. ලකුණු දෙකයි. එකක් හරිනම් එක ලකුණයි හම්බෙන්නේ. හරි දෙවෙනි ගානේ අපිට සංඛ්‍යා කලාප වලට වෙන් කරලාම දීලා තියෙනවා. ඒතර අපි දන්නවා ඔක අපි කරලා තියෙනවා. ඒක දකා මීක බික. දැන් ඒක දකා මීක. මිලියන වල කලාප වලට විතරයි අහලා තියෙන්නේ. එහෙනම් ඒක දකා මීක නම් මේක ලියන්න අවශ්‍ය නැහැ. 3 මිලියන 628,000 75 ඒක කොල්ද අපි ඒක කතා කරන්නේ 75 මේක අපි කරලා දිනවා 75 ඒක දක්වා මේක එහෙනම් 3,628,075 අවශ්‍ය වීඩියෝ නතර කරලා අකුරු හොයන්න බෑ නම් ලියන්න තුන්වෙනි එක ඒ ඍණ 5 සහ 3 යන සංඛ්‍යා සුසු පරිදි යොදාගෙන මෙන්න මෙතන පුරවන්න ඕනේ මේ පැත්තට මේ පැත්තට අපි දන්නවා වැඩි පැත්තනේ කට ඇරෙන්නේ වැඩි අතරම 3 එහෙනම් අඩු කෙනා ඍණ 5 ඍණ ගණන් කොහොමත් අඩුයි ධන ගණන් වලට වඩා 4 දී ඇති රූපේ දක්වන කෝණ වර්ග දෙකක් අපි දන්නවා මේක සුළු කෝණය උඩ තියෙන සුළු කෝණය මේ පිටින් ඉන්නේ පරාවර්ත කෝණය ආයි මම මේ කෝණ ටික මතක් කරන්න මේක සුළු කෝණය හරිම සුළුයි පොඩි මේක ඍජු කෝණය ඍජුව ඉන්නවා එතන මේ කෙටි අංශ 90ක් මේක මහා කෝණය විශාල මේක සරල කෝණය හරිම සරලයි අදින්නේ සරල කෝණය ඊළඟ පරාවර්ත කෝණය පිටි පරාවර්තන වෙලා වගේ එකක් තමයි තියෙන්නේ අපි අද කන්න දර්පණයක් දිහා බලමු අපි දන්නවනේ කන්නඩියක් දිහා බලමුහම අපිට පරාවර්තන වෙලා අපිට අපිව ආපහු වෙනවා ඒකෙන් තමයි මේක පරාවර්ත කෝණය කියන්නේ නම් සුළු ඍජු මහා සරල පරා මෙතන තියෙන සුළු එකයි පරා එකයි තමයි හරි පස්වෙනි එක බලමු ආසන්න 10ට වට යන්න කියලා තියෙනවා ඒකේ තියෙන පළවෙනි එකට 43 දෙවෙනි සෙට් එකට 75 එතකොට 43 කියන එක ආසන්න 10න්නේ අපි දන්නවා මෙහෙම එන්නේ බිංදුව 1 2 3 අග ඉලක්කම මේක ස්ථාන ඉලක්කම ගැන කතා කරන්නේ 4 5 6 7 8 9 මේ කොට ගත්තොත් මේ මුල් ඉලක්කම් පහ මෙහා පැත්තේ ගෙනත්. ඒ කියන්නේ බිංදුවට. ඉතුරු ඉලක්කම් පහ මෙහා පැත්තේ ගෙනත්. ඒ කියන්නේ 10ට තමයි අහුවෙන්නේ. දැන් මෙතන ගත්තොත් 3 කියලා කියන්නේ මෙතන ඉන්නේ. එහෙනම් බිංදුවට අහුවෙන්නේ. ඒ කියන්නේ 43 ගත්තොත් දෙපැත්තේ ඉන්නේ 40යි 50යි. ඔය දෙන්නනේ 10ට වැටෙන්නේ. 43 ඉන්නේ ඔය දෙන්න මැද්දේ. එහෙනම් මෙයා මේ පැත්තට නම්බර වම් පැත්තට නම්බර 40. 40 ගන්න. මේක විතර හිතන්න දෙන්නේ හරිම සරලයි. සරලදී නම් මම මේක 75. 75 කියලා කියන්නේ මෙතන. දැන් වැටෙන ඊළඟ කොටට. 75 කියන කෙනා ඉන්නේ 70යි 80යි අතර. දැන් ඊළඟ කොට කියන්නේ 80ට තමයි අහුවෙන්නේ. පහේ ඉඳන් උඩ කට්ටිය වෙන්නේ මෙතන. ඒ ඉලක්කම් පහේනේ මෙතන. මුල් ඉලක්කම් පහේනේ බිංදුව. එහෙනම් 40යි 80යි. මෙච්චර හිතන්න දෙයක් නැහැ. පහේ පල්ලෙහාට නම් වම් පැත්තට පහ සහ ඊට උඩ නම් දකුණු පැත්ත. හරි 6 වෙනි එක බලමු. එකක් හරනම් එක ලකුණයි දෙකම හරනම් ලකුණු දෙකයි. හරි 3055 ග්‍රෑම් මේක දක්වන්නලු කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින්. එතකොට අපි දන්නවා ග්‍රෑම් වලින් දක්වනවා කිලෝග්‍රෑම් වලින් දක්වනවා ග්‍රෑම් වලට උඩරම තියෙන්න පුළුවන් 999 වටිනාකම. එකක් හරි වැටෙනවා 1000 ගෙන් ඊළඟට යනවා. එහෙනම් ඉලක්කම් 3යි උඩරම තියෙනවා. අග ඉලක්කම් 3 මෙයාට දෙනවා. මුල් ඉලක්කම ඉතුරු වෙන ටික කිලෝග්‍රෑම් වලට දෙනවා. මෙතන මේකත් හරි නැත්නම් මේ බිංදුව නැතුව ලිව්වත් හරි. මේ දෙකම හරි. බලමු 7 වෙනි සුළු කරන්න මේක හරිම ලේසි. ලියන්න දෙයක්වත් නැහැ. සුළු කරන්න මේකේ තියෙන මොකුත් නෙමෙයි. හරය එහෙමමයි. හරය සමාන නම් එහෙමමයි. 7න් 4ක් 7න් 3ක් 4යි. මේ 7 වෙනි එකට උත්තරය. මේකේ උත්තරය විතරක් තිබ්බට කමන්නේ 8. 10ට අඩු සියලු ප්‍රථම සංඛ්‍යා වල තමයි. ප්‍රථම සංඛ්‍යා කියන්නේ මතක තියාගන්න ඕනි. ඉතින්ලා තියෙනවා. ප්‍රථම සංඛ්‍යා කියන්නේ 2 3
5 7 11 13 ඔන්නෝම යන්නේ. ඒ තේරුම තමයි මේ ඉලක්කම් බෙදෙන්නේ නැහැ වෙන කිසිම කෙනෙක්ගේ. ඒකිනෝ යම සංඛ්‍යාවෙන් විතරයි බෙදෙන්නේ. 3 කියන කෙනා බෙදෙන වෙන කෙනෙක් නැහැ. 4 ගත්තොත් එයා දෙකෙන් බෙදෙනවා. එහෙම බෑ. 5 කියන කෙනා බෙදෙන වෙන කවුරුත් නැහැ. එයාගෙන් බෙදෙන කට්ටිය ඉන්න පුළුවන්. එයා බෙදෙන්නේ නැහැ වෙන කාලෙක. 7 කියන කෙනා වෙන කෙනෙක්ගෙන් බෙදෙන්නේ නැහැ. 6 ගත්තොත් දෙකෙන් තුනෙන් දෙන්නගෙන් බෙදෙනවා. ඒක එලාව ගන්න බෑ මේ රූල. මොකද මේ ප්‍රථම සංඛ්‍යාව උන හැදෙන්නේ. එහෙනම් මේකේ 10ට අඩු කියලා කියන්නේ මේ කට්ටිය. මේ කට්ටියගේ එකතුවයි යහන. එකතු කරලා පෙන්නන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ලිව්වනම් ඇති. එහෙනම් 3යි 2යි 5යි 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 10යි 10යි 7යි 17යි. අවසන් වීඩියෝ එකක් නතර ගන්න මම ආයෙ පාර මේක කියන්නම්. 2යි 3යි 5යි 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 10යි 10යි 7යි 17යි. 17 තමයි ඒකට උත්තරේ. ප්‍රථම සංඛ්‍යා ටික මතක තියාගන්න අපි ඒක කළා. හොඳයි 9 වෙනි එක අහනවා. 2 5ද 5 2ද විශාල කියලා. එතකොට අපි බලන්න ඕනේ මේ දෙකම සුළු කරලා බලන්න වෙනවා. වෙන කරන්න දෙයක් නැහැ. 2 5 5 2 මම ගොඩක් අය දීලා තිබ්බා 5 2 කියලා. නෑ 2 5 තමයි අතර විශාල මේකේ. බලමු. දෙවරක් දෙක 4යි. දැන් මම 2 5 ගන්නෙ. ඒවා වරම් බලමු. දෙවරක් දෙක 4යි 4ක් දෙක 8යි 8ක් දෙක 16යි 16 වරක් දෙක 32යි. දැන් 32යි. පහේ වර්ගය බලමු. උදාහරණ දෙකේ බලයන් වර්ගය කියලා කියන්නේ. පහේ වර්ගය 25යි. මොකද 5 5 25යි. ඒක ඇත්තට මෙයා තමයි විශාල. උතර මේ උත්තර පත්‍රයේදී උතර කිහිපයක් හරි කියලා දාලා තිබ්බා. උත්තර දෙකයි. එක දෙකේ මෙහෙම ඉඳලා ලියන්නත් පුළුවන් 5. පහයි නැත්නම් දෙකේ පහ ගාලා ලියන්නත් පුළුවන්. මේක ලිව්වනම් ඇති. මේ දෙකම හරියයි. මේ කෝක තිබ්බත් එක ලකුණක් හම්බ වෙනවා. මෙච්චර දුර යන්න අවශ්‍ය නැහැ. තව ඉතින් හදලා බලනවා. හරි. 10 වෙනි එකේ කියනවා මේ ගණකයක් හදන්න පුළුවන් පතල මොකක්ද හොයන්න කියලා. ඒක ඇල 3 වෙනි එක තමයි එන්නේ. ඒක තමයි. විතර මේක මනෝමයෙන් තමයි හදලා බලන්නේ. මේක නැවුවාම හරියටම කොහොමද මුණත් 6ක් තියෙන්න ඕනේ. හැම එකේම 6 ගන්න තිබ්බා right. හැම එකේම 6 ගන්න තියෙනවා. හැදෙන්නේ මේකෙන් තමයි හදන්න පුළුවන්. අනිත් ඒවා හදන්න බෑ. මේ 3 වෙනි එක. 3 වෙනි එක තමයි ඉඳලා හදන්නේ. 11 මේක බලන්න. තුල්්‍ය භාගය වලින් ආවා තියෙන්නේ. අයියත් කොටුව මේකේ ඉස්සලා බලන්න මේ දන්න දෙන්න මේ දෙන්න බලන්න ඕනේ 2 6 වුණේ මක් වෙලාද කියලා. මට මේනවා 2 6 වෙන්න නම් 3ෙන් වැඩි වෙන්න ඕනේ. දෙවරක් 3 තමයි 6 වෙන්නේ. එහෙනම් අපි දන්නවා තුල්්‍ය වෙන්න නම් කියන්නේ සමාන වෙන්න නම් බැලන්ස් වෙන්න නම් උඩ වැඩි කරන කෙනාගම තමයි යටත් වැඩි කරන්නේ. එහෙනම් 3 වරක් 3 9යි. දැන් බලනවා 15 උනේ කොහොමද කියලා. ඇත්තට මෙයා කීයකට වැඩි කළා දශම ගණනක් කරනවා. එහෙම කරන්න බෑ. එහෙනම් 3 මෙයාගේ වැඩි බලනවා හරි. 3යි 15යි ගත්තොත් 5න් ගුණනොත් ඔව් 15 වෙනවා. මෙයාට සාධාරණ වෙන්න ඕනේ හැමතිස්සෙම. 3 වරක් 5 15 නම් උඩත් 5න් වැඩි කරනවා. එහෙනම් දෙවරක් 5 10යි. එහෙනම් 9යි 10යි කියන උත්තර දෙක තමයි ඔතනදි දෙන්න පුළුවන්. මෙයා වැඩි වෙන්නේ කියන බල එක මෙයාගෙන් වැඩි කළා. මෙයා සම්බන්ධ කරන්න පුළුවන් කාටද බලන්න. මෙයාගෙන් ගන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නෑ. නමුත් 9 වරක් කියත් 15 වෙන්නේ නෑ. ඒ නිසා මෙයාගෙන්ම ගත්තා. 3 වරක් 5 15යි. දෙවරක් 5 10යි. 12 වෙනි ගාන. ළමයි උතුරු දිශාවට මීටර් 10ක් ගොස්. උතුරට යනවා 10යි මීටර. ගොස් එතෙන් සිට බටහිර දිශාවට මීටර 10ක්. බටහිර කියන්නේ මේ පැත්ත. 10යි මීටර යනවා. ගොස් නැවතුනේ දැන් ඔහුට ආරම්භක ස්ථානේ පේනවා මේ පැත්ත. එහෙනම් මේ පැත්ත මොකක්ද කියලා හොයන්න ඕනේ. උකුලි. උතුර ඊසාන නැගෙනහිර ගිනිකොණ. එහෙනම් උත්තරේ ගිනිකොණ. රූපය අදගත්තා නම් කටුවට හරි. 12 13 4 5 6 සංඛ්‍යා තුනේම බෙදෙන කුඩාම සංඛ්‍යාව. කුඩාම කේස් එකක් කියලා කියන්නේ කුඩා පොදු ගුණාකාරය අහන්නේ. කූපෝගු. මාපෝසා නෙමෙයි. කූපෝගු හේවන හරි. එහෙනම් මම ගන්නවා 4ටයි 5ටයි 6ටයි. කුඩා පොදු ගුණාකාරය කවුද බලමු. අපි කළා 4 කියන කෙනා බෙදනවා ප්‍රථමක සංඛ්‍යාවෙන්. මම ආයි ප්‍රථම සංඛ්‍යාව කියන ඕනනම්. ප්‍රථම සංඛ්‍යාව තමයි 2 3 5 7 11 ඔන්නෝම යනවා. මුල්ටි මත මේ සෙටම මත දාලා තමයි නැති. දැන් 4 දෙකෙන් බෙදුනහම 2යි. ආයි දෙකෙන් බෙදුනවා 1යි. එකට එනකම් බෙදනවා. එහෙනම් 4 කියන කෙනා දෙවිය හැකි දෙකේ වර්ගය කියලා. අපි දැන් මේක දන්නවා. දෙකේ දෙවෙනි පරිදි. අපි පාඩමක් කරලා තියෙන්නේ. ඊළඟට 5 කියන කෙනා බෙදන්න පුළුවන් 5න් විතරයි. මේ වෙන කෙනෙක්ගෙන් බෙදෙන්නේ නැහැ. 1යි. එහෙනම් 5 කියලා කියන්නේ ඇත්තටම 5ේ පළවෙනි පදේ. අයි පළවෙනි 5යි තමයි. අයි බලමු දෙකෙන් බෙදුවේ හැකි. 3යි. 3 කියන කෙනා බෙදෙන්නේ 3න් විතරයි. දෙක අයනත් බෙදෙන්නේ නැහැ. 3 3න් බෙදුනම 1යි. එහෙනම් 6 කියන කෙනා ලිව්ව හැකි දෙක වැඩි කිරීම 3 කියලා. සමානයි. දැන් කුඩා පොදු ගුණාකාරයෙන් කෝපෝගු
ඒක හොයන්නේ හැම කෙනාගේම වැඩිම කෙනාව ගන්නවා. වැඩිම බලය. දෙක ගත්තොත් දෙකේ වර්ගය තමයි එන්නේ. දෙකකින් එකිනෙකුත් ඉන්නවා අපිට එක්කෙනා වැඩට දෙක තමයි ගන්න වෙන්නේ. තුන ගත්තොත් කොහොමත් එක්කෙනා ඉන්නේ. පහ ගත්තොත් කොහොමත් එක්කෙනා ඉන්නේ. එහෙනම් දෙවරක් දෙක 4යි. මෙතන 5 අතුරු 15යි කියලා ගන්නවා මම. 15 සරක් 4 60යි. ඒක නැත්තම් ආපහු වෙන්කලා බලන්න. උතර අපි ඒක ඔප්පු කරලා බලමු හන්දේ කියලා. අපි ලියමු උත්තරේ. දැන් 60 මේක තේරුම තමයි 60 කියන කෙනා 4නුත් බෙදනවලු 5නුත් බෙදනවලු 6නුත් බෙදනවලු. බෙදලා බලමු. 4 කියන කෙනා 60 කියන කෙනා අපි දන්නවා 64 ෙන් බෙදුනහම 15යි. 15 සරක් 4 තමයි 60 වෙන්නේ. 60 5ෙන් බෙදුනහම 12යි. 12 සරක් 5 තමයි 60 වෙන්නේ. 66ෙන් බෙදුනහම 10යි. 10 වරක් 6 තමයි 60 වෙන්නේ. ඔය තුන් දෙනාගෙන් බෙදුවා. ඊට අඩු කෙනෙක් ගන්න බෑ. දැන් මේ තුන් දෙනා ගුණ කළා නම් 6 අරක් 5 30යි 30 අරක් 4 120 වෙනවා. 120ත් හරි. නමුත් එයා කුඩාම කෙනා නෙමෙයි. ඔන්නම් බලන්න 120 කෙනෙක් මේ තුන් දෙනාගෙන්මත් බෙදෙනවා. මම ගත්තේ මේ තුන් දෙනා ගුණ කරනවා. නමුත් ඒ උත්තරේ මෙතෙන්ට වැරදි. මොකද අපෙන් අහන්නේ කුඩාම කෙනා. කුඩාම කෙනා හොයන්න කුඩා පොදු ගුණාකාරය ගන්නෝනේ. බලන්න ඔව් පේනවා ඇති මෙතන දෙකෙන් බෙදුවම 60 කියන උත්තරේ එනවා. හැබැයි හදිස්සිය මේක සාධාරණ වෙන්නේ නැහැ. මොකද ඒක ඉලක්කම් එක්ක වෙනස් වෙනවා. ඒ නිසා මෙහෙම ගන්න බෑ. මේ විදිහට තමයි හදන්න. මේක සාධාරණ නැහැ හදිස්සිය. 14 බලන්න. දී ඇති රූපේ 8න් 3ක් අඳුරු කරන්න. 8න් 3ක් අඳුරු කරනවා කියනවාම සමහර මෙහෙමත් මේක ආපල තියෙනවා මම ඒකත් බැලුවා නමුත් එහෙම නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. 8න් 3 කියන්නේ මෙහෙම. අපිට බෙදන්න මෙහෙම. අවුදා බලාපොරොත්තු වෙන්නේ. 3ක් කියලා කියන්නේ ඒකෙන් 3ක් එයා ගන්න 1යි 2යි 3. දැන් 15 වෙනි එක බලමු. 15. ඇපල් ගෙඩි 5ක මිල රුපියල් 150ක් නම් ඇපල් ගෙඩි 3ක මිල. මේක අනුපාත පාඩමේ කළා. ගෙඩි ගන්න කියලා. මෙහෙම අවශ්‍යත් නැහැ. ගෙඩි ගන්නයි රුපියල් විතරම අපේ රාශිය දෙක. ඇපල් ගෙඩි 5ක් කියලා කියන්නේ රුපියල් 150යි. අපෙන් අහන්නේ ඇපල් ගෙඩි 3ක්. මම මේක නම් ඒ විදිහට හදන්න බැහැ අතට. මම මේක එකක් වෙලා තමයි හදන්න වෙන්නේ. මම මේ විදිහට ගන්න ඒ විදිහට බෑ. මේක මේකෙන් බෙදලා තමයි ගන්න වෙන්නේ. එහෙනම් ඒ විදිහට හදන්න බෑ. ඒ විදිහට හදන්න එපා. ඇපල් ගෙඩි 5ක් නම් එක් ඇපල් ගෙඩියක මිල. එක් ඇපල් ගෙඩියක මිල. එන්නේ රුපියල් 150. බෙදනවා 5. එහෙනම් 5ට 5 එකයි 15ට 3යි. එහෙනම් 30යි. රුපියල් 30යි. එහෙනම් ඒ වගේ 3ක්. ගෙඩි 3ක මිල. ඒ කියන්නේ රුපියල් 30 ගුණ කිරීම 3. එහෙනම් රුපියල් 90යි. මේ භාගෙදී මේ උත්තරයට බාර ගන්න තිබ්බේ 90 විතරමයි. සාමාන්‍යයෙන් මේකත් ලියනවා නම් හොඳයි. මේකත් සමහරට බලාපොරොත්තු වෙනවා. එහෙනම් මේක විතරක් ලියනකොට ලකුණු දෙකක් හම්බුනවා. හරි 16. මේක මෙහෙම වුණාට ඔයාලා අනිවාර්යෙන් ලියනකොට මේ කොටසත් එක්ක ගන්න. මොකද සමහර අවුරුදු ගොඩාක් කරලා මේකත් එක තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක නම් මේ උත්තරේ මේක තමයි බලාපොරොත්තු වෙලා තියෙන්නේ. 90 තිබ්බනම් ලකුණු දෙක තිබ්බා. 16. 1 3 6. ඊළඟට එන ත්‍රිකෝණ සංඛ්‍යා රටා දෙක අහනවා. අපි දන්නවා ත්‍රිකෝණ සංඛ්‍යා රටාව කියන්නේ මේ වගේ එකක්. එකයි ආයි අඳින්න පුළුවන් 3කින් මේ වගේ. ආයි 1 2 3යි 1 2 1යි. මොනවයි? ඊළඟට 1 2 4යි 3යි 2යි 1යි. මොනවයි? එතකොට 1 3 6 මේක එන්නේ එකට දෙකක් එකතු වෙලා තමයි 3 එන්නේ. 3ට 3ක් එකතු වෙලා තමයි 6. 6ට 4ක් එකතු කරලා තමයි එහෙනම් 10 එන්නේ. 10ට 5ක් එකතු කරාම 15 වෙන්නේ. එහෙනම් 10යි 5යි තමයි උත්තර දෙක. 10 සහ 15 තමයි උත්තර දෙක. එක උත්තරයක් විතරක් තියෙනවා නම් එක ලකුණයි හම්බෙන්නේ. හරි 17 බලමු. හරි 17 පහත නිරූපණය කරන ඇති සංඛ්‍යා රටාවේ 3 වන හා 5 වන අවස්ථාව. එකක් හරිම ලීසි. 1 මේකෙදි 1 2 1 2. මේකට අර දැනුම ඕනෙත් නැහැ. නිකන් බලාගෙන යන්න නම් හරි. 1 2 3යි 1 2 3යි 1 2 3. මේ වෙනදන හරි. කොටු අඳින්න අවශ්‍ය නැහැ. ඊළඟට හතරක් තියෙනවා. අපි මේක අපේ එක උත්තරයක්. අනිත් එක 1 2 3යි 4යි 5යි. 1 2 3යි 4යි 5යි. මේ ටික පිළිගුණා හරි. මේක තේරුණා කියලා. මේ පැත්තට 5යි මේ පැත්තට 5යි තිබුණා. හරි මේක වර්ග සංඛ්‍යා රටාව. දැන් එක්වරක් එක මෙතන ඉන්නේ. දෙවරක් 2 තුන්වරක් 3 හතරවරක් 7ක් වුණා. 18 ඇමරිකන් ඩොලරයක වටිනාකම රුපියල් ශ්‍රී ලංකා රුපියල් 182යි. එහෙනම් ඇමරිකන් ඩොලර්
එකක් කියලා කියන්නේ ශ්‍රී ලංකා රුපියල් 182යි. එහෙනම් අපෙන් අහන්නේ ඇමරිකන් ඩොලර් 50ක මිල. මේක නම් අර අනුපාත ක්‍රමයෙන් හැදුවේ. ඩොලර් එකක් 182යි නම් ඩොලර් 50ක් කීයද කියලා යහන්න. එහෙනම් මම බලලා මේක මේ 1.50 උනේ මක් වෙලාද කියලා. ඒක ඉන්නේ 50න් ගුණ වුණා. 1.50න් ගුණ තමයි 50 එන්නේ. එහෙනම් මේ පැත්තත් මම 50න් ගුණ කරනවා. බලමු. අග බින්දුව තියනවා නම් අගට දැම්මේ ගුණ කරනවා. 5 සරක් 2 10යි. 5 සරක් 8 40යි 41යි. 5 සරක් 1 5යි 9යි. රුපියල් 9100යි එන්නේ. ඒක පැහැදිලි කරවන්න අවශ්‍ය අවශ්‍යතාවට බලන්න පුළුවන්. ඩොලර් එකක් 182යි නම් ඩොලර් 50ක් කීයද කියලා යහන්න. 1.50 උනේ මක් කරලා බලනවා 50න් ගුණ කරලා. එහෙනම් 180 වල කෙරෙම නිකන් මේ 182 50න් වැඩි කරලා ප්‍රශ්නයක් නැහැ. 182 50න් වැඩි කරාම ඉන්නේ 9100යි. 9100යි රුපියල් කියලා අනිවාර්යෙන් දාන්න. 19. 19 කියන්නේ ඒක ගොඩාක් අය වරද්දලා තිබ්බා. 18.3ක 6.85 අඩු කරන්න. 18.6.8. දශම වල නීතිය තමයි මේ දශම එක රූලේ තියෙනවා. ඉතර දශම වල තියෙන නීතිය. අනිත් ඔක්කොම සාමාන්‍ය අඩු කිරීම එකතු කිරීම තමයි. ඊළඟට මදි තැන් වලට බිඳු දාගන්න. දැන් තොරණ බිඳුවක් දාන්න. ඒකට හදන්න පුළුවන්. 10න් 5. දන්නවා දැන් මේ පැත්තෙන් ගන්නවා කියලා හිතන්න දෙයක් නැහැ. දැන් ලොකුයිනවා. 10. 10න් 5 5. මෙතන දෙක දැන් තියෙනවා. මේ පැත්ත දුන්නත් 12 වෙනවා. 12න් 8 4යි. දශම. මෙතන දැන් 7. 7න් 6ක් 1යි. මේක එහෙමම 11.45. හරිද බැලුවහම මේ දෙන එකතු කරාම. මේ උඩ එක් කියලා යනවා නම් හරි. 5යි 5යි 10යි. 5යි 12යි 13යි 6යි 7යි 2යි 8යි. උත්තරේ හරි. තවනම් බලන්න. නීතිය තමයි දශම වලදී දශම පිටු තියෙන්න එක රූලක. ඒක තමයි ගන්න හදනවා මදි තැන් වලට බිඳු දාගන්න. ඒක සාමාන්‍ය විදිහට අඩු කරන්න ඕනේ එකතු කරන්න තමයි. 20. ඊට පස්සේ අවසානයේද අපි මේක ලේසි. මේ සංඛ්‍යා අතරින් දෙකෙන් බෙදෙන සංඛ්‍යා. ඒ කියන්නේ ඉරට්ටි සංඛ්‍යානේ. අපිට 3846 තියෙනවා. ආයි තියෙන්නේ 7278. ඔය දෙන විතරයි. මොකද අග්‍ර ඉලක්කම් දෙක බිංදුව හෝ 246 වෙනවා නම් ඒවා තමයි ඉරට්ටේ සංඛ්‍යා දෙකෙන් බෙදෙන සංඛ්‍යා. ඊට බලමු දෙවෙනි කොටස කොහොමද දන්නේ. හොඳයි දෙක කොටසේ අපිට කියලා තියෙනවා උඩින් දීලා තියෙනවා පළමු ප්‍රශ්නේ සහ තවත් ප්‍රශ්න හතරකට පිළිතුරු උත්තර දෙන්න. ඒ කියන්නේ පළමු ප්‍රශ්නේ අනිවාර්යයි. එකක් අරින්න බෑ. ඊළඟට තියෙනවා 2 3 4 5 6 7 කියලා. මේ ටිකෙන් හතරක් කරන්න පුළුවන්. තවත් ප්‍රශ්න හතරකට. ඒතර මේ එකයි මෙතන හතරයි ඔක්කොම පහයි. වෙනවා බලන්න. ඒතර මේ එකකට ලකුණු 10 කලින් එකට ලකුණු 16ක් හම්බ වෙනවා. මේ ටිකට එකකට 11 ගානේ හතරක් හම්බ වෙනවා. 11 ගානේ. එතන 16 ගානේ එකක්. 16 ගානේ එකක් 16 11 ගානේ එකක් 44යි 11. 11 ගානේ හතරක් 44යි. ඒ 16 44යි 60ක් වෙනවා. එහෙනම් තමයි ලකුණු හැදෙන්න ඕනේ. ඔයාලට මේ වයින් දෙකක් අතෑරිය හැකි. පළවෙනි එක නැතුව. පළවෙනි එක නැතුව ඕනම දෙකක් අතෑරිය හැකි. ඔක්කොම ගණන් පහයි. හොඳයි දෙවෙනි කොටසේ පළවෙනි ගාන. ඒකේ මේ තියෙන සංඛ්‍යා ටික මම ලියාගෙන දෙනවා. ඔයාලට ලියන්න අවශ්‍ය නැහැ. අපි වගුවනම් ගහන්න ඕනකට. වගුව හොඳට ගහගන්න. මේ සංඛ්‍යා ටික මම 10 10 රූල් දෙකකටයි 9 රූලකටයි ලියාගත්තා. ඊට පස්සේ මේක හදමු. ප්‍රග්‍රෑම් ලකුණු අපි කතා කරලා තියෙනවා 6 ඒවා. අර වෙනවා 1යි 2යි. දෙකෙන් දෙක වගේම ලකුණු කරන්න ගන්නවා. නැත්නම් පැටලෙන නිසා. 3යි. මේ පෙළියේ 3යි. මේ පෙළියේ 1යි 2යි. එහෙනම් පහ මෙහෙම වදින්නේ. 6යි. ආයි අයව නැහැ. එහෙනම් 6යි. 6යි 5යි. එතන 5යි. 5 සෙට් 1යි. 7 1යි 2යි. මේ පෙළියේ 2යි. 1යි 2යි. මේ පෙළියේ 2යි. 1යි නම් මෙහෙම වෙනවා. ආයි 7ක් ඉන්නවා මෙහෙම. 6යි. 8 ඒවා. මේ පෙළියේ 1යි 2යි. 1යි 2යි. මේ පෙළියේ 1යි 2යි 3යි. 1යි 2යි 3යි. මොනවද? ඊළඟට 1යි 2යි. 1යි 2යි එනවා 7යි. 9 ඒවා. 9 1යි 2යි. 1යි 2යි. 1යි 1යි. 1යි 2යි. 1යි 2යි. 1යි. එතන 8යි. 6යි 6යි. හරි. 10 ඒවා. ඉතුරු ටික 10 ඒවා. 1යි 2යි 3යි 4යි 5යි 5ක් තියෙනවා. 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මෙහෙම තමයි පළවෙනි එක ඉන්නේ. ඒකේ ලකුණු දීලා තිබුණේ. හැම රෝලකට මේක ගන්න ඕනේ.
මේ තීරුවට ලකුණු 2යි ප්‍රකරණ තීරුව හරනම් ලකුණු 2යි මේ තීරුව හරනම් ලකුණු 2යි ඔක්කොම 4යි ඔක්කොම 4යි දීලා තිබ්බේ ඔව් මෙතනින් සාමාන්‍යයෙන් මේ 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා 4ක් හරි ගියත් මේ ලකුණු දෙක දෙකම හම්බ වෙනවා මෙතන එක ලකුණක් එක උලක් වැරදිනා නම් එහෙම කරන්නේ නැහැ සම්පූර්ණ ලකුණු නැති කරන්නේ නැහැ ඒත් ලකුණු දෙක දෙක හම්බ මං කියන්නේ මේ වගේ එකක් වැරදිලා තිබ්බනම් මේ දෙකම වැරදිලා තිබ්බත් ලකුණු දෙක දෙක හම්බ වෙනවා ඊට පස්සේ එකක් වගේ වැරදුනොත් සාමාන්‍ය එකක් වගේ තමයි හම්බෙන්නේ ඒක මේක හරියටම කියලා නැහැ සාමාන්‍ය එක උලක් වැරදුනට දෙන්නේ නැහැ ඒක වරක් ලකුණු අඩු කරන්නේ නැහැ සාමාන්‍ය දෙවන එක කියනවා මෙතන නිකන් තේරුම් ගන්න අමාරු වගේ ප්‍රශ්නයක් තියෙනවා දෙවන එක මෙහි ගසකින් කඩන ලද වැඩිම ගෙඩි සංඛ්‍යාව ගසකින් කඩන ලද වැඩිම ගෙඩි සංඛ්‍යාව එන 10යි ගහකින් කඩපු මේ පැත්තට මේ හරිය ගසකින් කඩන ලද පොල් ගෙඩි ගන්නේ වැඩිම තියෙන 10යි එහෙනම් ඒකට උත්තරේ 10යි කියලා රෝම ඉලක්කම් 2 ඒකට 10යි මෙතන රෝම ඉලක්කම් 3 ඒ කියන්නේ මෙහි ඉඩමේ වැඩි ගස් ප්‍රමාණයක් කඩාගත්ත ගෙඩි කීය වගේ බැගින්න වැඩිම කඩලා තියෙන 8 ගන්න මේ ගස් 7ක්ම කඩලා තියෙන 8 ගන්න. ඔක තමයි සාමාන්‍යයෙන් තේරුම් ගන්න බැරුව ඉලා තිබුණා ඔක. ගස් 7ක්ම කඩලා තියෙන 8 ගන්න. එහෙනම් 8 තමයි උත්තර. මේ දෙකටත් ලකුණු එක එක හම්බෙන්නේ. මේ කොටස ලකුණු 6යි කො තව තියෙනවා B කොටස. B කොටසේ එකම මෙතනම කරන්න. හොඳයි B කොටස බලමු. ඒ කියලා තියෙනවා පළතුරු වෙනස්වනගේ එක්තරා දිනක අලෙවි පළතුරු ප්‍රමාණය පිළිබඳ තොරතුරු පහත වගේ දැක්වේ. පළතුරු ගෙඩි 4ක් නිරූපණය කිරීමට එක රවුමක්. එහෙනම් එක රවුමක් කියන්නේ ගෙඩි 4ක්. ඊළඟ යටින් අපි ලියන්න ඕනි. අගු යටින් දානවා හොඳයි. හරි. එහෙනම් දොරම් ගෙඩි 16ක්. අපි දන්නවා 4 වරක් 4 තමයි 16 වෙන්නේ. 4 8 12 16. 4ක් යනවා හරි. පෙර කියලා කියන්නේ 10ක්. එහෙනම් 4යි 8යි 9යි 10යි කියන දෙකක් ඕන. එහෙනම් 4ේ භාගයක් යනවා හරි. අපි ලකුණු අදහද කරන්න දෙන්න ටක් ටක් ගාලා ලියන්න පුළුවන්. රවුම් භාගයක් යනවා නේද? රවුම් භාගයක්. අඹ කියන්නේ 21ක්. දැන් 4 වරක් 5 20යි. 3යි 4යි 5යි 20යි. 21ක් කියලා කියන අතරම මේ වань රවුමක් මෙහෙම කැඩුවොත් 1 2 3 4. එහෙනම් එකක් කියලා කියන අතරම කාලක්. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙනම් කාලක් යනවා නම් හරි. ඔයාලට පැන්සලෙන් අදිනකොට නම් ඔහොම නම් මකල හැදුවේ ඇයි මම කාලක්. ඊළඟට දියුල් කියන්නේ 36ක්. එතන 9 වරක් 4 තමයි 36. එහෙනම් 9ක් අදින්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි. දියුල්. අඹ. ඇපල් තියෙනවා 15ක්. 15 නම් 4 වරක් 3 12යි. 13යි 14යි 15 නම් 3ක් අදින්න ඕනේ. 13 14 15 නම් 3ක් අදින්න ඕනේ. ඒක පැත්තක් තමයි නැති වෙන්නේ. ඔන්න ඕනේ නේද? ඔබෙන්ද උත්තර පත්‍රයේ මේක දාලා තියෙනවා බලන්න පුළුවන්. හරි ඊළඟ බලමු ඒක මම අහන්නම් මේ. පොඩ C එක මම අඳින්නේ නැහැ. දුරකථන අලෙවිසලකින් මාස 6ක්. තුල අලෙවි කරනවා දුරකථන සංඛ්‍යාව පිළිබඳ තොරතුරු ඉහත චිත්‍ර ප්‍රස්තාවයේ දැක්වේ කියලා දාලා තියෙනවා. ජූලි මාස අලෙවි කරන ලද දුරකථන සංඛ්‍යාව 72ක් නම්. මේ එක රවුමකින් තමයි මේ කියන්නේ. රවුමගේ සංකේතය රවුම් සංකේතයෙන් දුරකථන කීයක් නිරූපණය වෙද කියලා අහනවා. දැන් ජූලි මාසේ පට පේනවා රවුම් තියෙනවා මෙහෙම රවුම් තියෙනවා 1 2 3 4 6ක් තියෙනවා මේ 6ෙන්ම තමයි 72 නිරූපණය වෙලා තියෙන්නේ එතන එක රවුමක් හොයන්න පුළුවන් මේක 6ෙන් බෙදුවා නම් එක රවුමක් එනවා මම අර සමීකරණයක් හදනවා වගේමයි හැදුවේ ඒක නේද මම අවශ්‍ය නැහැ 6 කියන්නේ 12 වරක් 6 තමයි 72 එහෙනම් 12 එක රවුමක් කියන්නේ 12යි දැන් මේක පළවෙනිට උත්තරේ 12යි දෙවෙනි එක කියනවා සැප්තැම්බර් මාසයේ අලෙවි කරන දුරකථන සංඛ්‍යාව කියලා සැප්තැම්බර් වල තියෙනවා කඩක තුනද සම්පූර්ණ රවුම් 4යි තව භාගිකුත් එහෙනම් එකකින් 12ක් නම් භාගයක් කියන්නේ 6ක් දැන් මේකේ 4ක් කියන්නේ 12 වරක් 4 48යි 48යි මේ 6යි කියන්නේ 54යි මම මේක තේරුණා කියලා මේක ගණන් දෙකක් මේ දෙවෙනි ගන්න 12 ගානේ 4ක් 48යි මේ භාගයක් කියලා කියන්නේ 6යි මොකද සම්පූර්ණ එක 12යි 6යි 12 48යි 6යි 54යි හරි තුන්වෙනි එක බලමු තුන්වෙනි එක තියෙනවා මේ මාස 6 තුළ අලෙවි මුළු දුරකථන සංඛ්‍යාව ඒකෙදි මම මෙහෙම කරනවා ඉස්සලා සම්පූර්ණ රවුන්ඩ් එක එකතු කරලා බලනවා. ඒක එකතු කරලා බලමු සම්පූර්ණ රවුන්ඩ් කීයක් තියෙනවද? සම්පූර්ණ රවුන්ඩ් කීයක් තියෙනවද බලමු. 6 ගානේ
සෙට් 3ක් ඉන්නවා. මම පල්ලෙහාට එකතු කරන්නේ. 6 ගානේ 3ක් ඉන්නවා. එතන 18යි. 19 20 21 22 23යි. 24 25 26 27 28 29 30යි 31යි 32යි 33ක් ඉන්නවා. එහෙනම් සම්පූර්ණ රවුම් 33ක් ඉන්නවා. ඊළඟට බලමු. භාග්‍ය රවුමක් පේනවා මට. භාග්‍ය රවුම් එකයි. ඊළඟට කාලේ රවුම් එකක් තියෙනවා. කාලේ රවුම් එකයි. ඊළඟට තුන් කාලේ එකක් තියෙනවා. තුන් කාලෙත් එකක්. ඔන්න මෙතන කාලය තුන් කාලය එකයි කියලා ගන්නත් පුළුවන්. හරි බලන්න. දැන් මේක හැදෙන්නේ 12 ගානේ තමයි 33 කියන්නේ. 12ක් නේ කරවම. 12 වරක් 33 බලමු. 33 ගුණ කරනවා 12යි. 3 වරක් 2 6යි. 3 වරක් 2 6යි. 3 වරක් 1 3යි. 3 වරක් 1 3යි. අපි දන්නවනේ එකක් පන්නලා ලියන්න කියලා අපි කරලා තියෙනවනේ. කලින් තුන්වෙනි පාඩම. එහෙනම් 6යි. 6යි 3යි 9යි. මෙතන 3යි. 396යි. එහෙනම් ලොකු රවුම් සම්පූර්ණ රවුම් වල එකතුව 396යි. භාගයක් කියලා කියන්නේ 6යි. අපි ඒක ලිව්වත් එක්ක. එහෙනම් මෙතන 6යි. මෙතන දෙනවා 6ක්. එතන ලියනවා 6 ගාන එකක්. 6යි. කාලක් කියලා කියන්නේ නම් 3යි. භාගයක් කියන 6 නම් කාලක් කියන ඊටත් ඒකෙත් භාගය. 3යි. 3 ගාන එකයි. එහෙනම් එතන 3යි. 3 කාලක් කියලා කියන්නේ එතන 3 6 9යි. ඒ 3 නම් කාලක් කියන්නේ ඒ වගේ 3 ගුණයක්. 9යි. 9 ගානෙත් එකයි. එහෙනම් 9යි. මේ ටික එකතු කරමු. 6යි 6යි 12යි 12යි 3යි 15යි 15යි 9යි 24යි. දෙකක් ඉතුරු. 9යි 10යි 11යි එකක් ඉතුරුයි. 414යි. ඒකේ සම්පූර්ණ සෙට් එකේ එකතු වෙන්නේ. ගන්න උත්තර හරියටම ඇවිල්ලා තියෙනවා. උත්තර පත්‍රයේ ලකුණුත් බලන්න එන විදිය දෙක ගානේ තමයි දීලා තියෙන්නේ. හරි දෙවෙනි කොටස බලමු. පොඩක් කැපිලා වගේ තියෙන එක ගානෙම කොටසක් දෙවෙනි එක. තැඹිලි ගෙඩියක මිල x වේ. පළවෙනි එක අහනවා. තැඹිලි ගෙඩියක මිල රුපියල් 10කින් ඉහළ ගිය විට තැඹිලි ගෙඩියක නෝමිනල්. තැඹිලි ගෙඩියක් x නම් තව 10ක් වැඩි වෙනවා නම් එහෙනම් x ධන 10යි. ඒක බොහොම ලේසි. මිල ඉහළ යාමට පෙර තැඹිලි ගෙඩියක් මිලදී ගැනීමට මිල ඉහළ යාමට පෙර ඒ කියන්නේ x වෙලා තියෙනකොට තැඹිලි ගෙඩියක් මිලදී ගන්න 100ක් දුන්නා ඒකට ලැබෙන ඉතිරි මුදල. අපි එහෙම හිතමු. තැඹිලි ගෙඩියක් රුපියල් 50යි කියලා හිතමු. මේ x වෙනකොට තමයි මේක ගත්තේ. x වෙනකොට තමයි 50 ගත්තේ. එතකොට වැඩි වෙන්න පෙර කියන 10ක් වැඩි වෙලා නැහැ. වැඩි වෙන්න පෙර නම් 100ක් දුන්නාම එන ගාන බලන්න අපි 100ෙන් මේ 50 අඩු කරලා බලන්න. 100ෙන් 50 අඩු කළොත් තමයි ඉතුරු ගාන එන්නේ. તો 50ෙන් 100ක් නෙමෙයි. එහෙනම් 50 වෙනුවට අපි ගත්තේ x. x වෙනකොට තමයි 50 ගත්තේ. එහෙනම් 100 රින් x. සමහරු x වෙන 100 කියලා තිබ්බා. ඒක වැරදි. මොකද අපි 50ෙන් නෙමෙයි 100ක් අඩු කරන්නේ. ටැබ්ලෙට් ගෙඩියක මිල ගන්න. 100ෙන් තමයි 50. එහෙනම් 100 රින් x. ඒක තමයි උත්තරේ. ඒක අර හොඳ උත්තරයක් දාලා බලනවා හරි. ඊළඟට x සමානයි 50 නම් මිල ඉහළ යාමට පෙර සහ මිල යාමෙන් පසු රුපියල් 300කට මිලදී ගත හැකි තැඹිලි ගෙඩි ප්‍රමාණය. x කියන්නේ 50 නම් අපි හිතුව එක තමයි ආ. එහෙනම් ඉහළ යාමට පෙර මම පෙර පසු කියලා ගන්න. ඉහළ යාමට පෙර ඇවිල්ලා තැඹිලි ගෙඩියක මිල කෙලිම රුපියල් 50යි. එහෙනම් තැඹිලි ගෙඩි ගණන. තැඹිලි ගණන. එතකොට එන්නේ මේ රුපියල් 300න් අර රුපියල් 50 ගානේ තැඹිලි ගෙඩි ගන්න බෙදනවා. එහෙනම් බින්දුවට බෙදගන්න 35න් බෙදුනහම 6යි. එහෙනම් ගෙඩි 6යි ගන්න පුළුවන්. පසු කියලා කියන්නේ 10කින් වැඩි වෙනවනේ. දැන් රුපියල් 60යි. එහෙනම් තැඹිලි ගන්න. මේකෙන්නේ රුපියල් 300 බෙදනවා දැන් රුපියල් 60යි. දැන් බින්දුවට බින්දුව ගන්නවා 35 6න් බෙදුනහම 5යි. දැන් ගෙඩි ගන්න 5යි. මම හිතුවා ඒක තේරුණා කියලා. ප්‍රශ්න නම් කමෙන්ට් එකක් දාන්න ඕන. අයි කරමු. පැහැදිලි කරවන්න. හරි. ඒක මුල් තව දෙකක් කොටසක් තියෙනවා. B. මේක ලකුණු අපිට බලමු. ලකුණු දීලා තියෙන මේ වගේ. දැන් පේපර් එක තියනවා නේද? මෙතෙන්ට 2යි මෙතෙන්ට 2යි 4යි. මෙතෙන්ට 1යි මෙතෙන්ට 1යි දීලා තියෙනවා. එතකොට මේ වගේ බෙදීම් කොටස් බලලා නැහැ යාලා. නිකන් උත්තර ලියලා තියෙනවා නම් ඔව් අපේ 300 බෙදීම් 50 කියලා නම් පෙන්නලා තියෙනවා. ඔව් මෙතන මේක බලාපොරොත්තු වෙනවා. නැත්නම් ලකුණු ඒ තිරින් හම්බ වෙනවා. එහෙනම් උත්තර විතර කමන ලකුණු දෙකක් වගේ තිබ්බනම් මේ කොටසකට එකක් වගේ වෙනවා. වැරදිලා තිබ්බනම් මේ උත්තර. ඔව් තමයි ලකුණු දීලා තියෙන්නේ. මේ කොටස බලමු. අක්කාගේ සහ මල්ලිගේ දෛනික වියදම රුපියල් කීදර 120 වේ. මෙහි 120 අක්කාගේ වියදම. මම වෙනම ලියන්න. එහෙනම් මල්ලිට P වෙන්න ඕනේ. P එකතු කිරීම 120. මේ 120 කියන්නේ අක්කා. එහෙනම් අනිත් කෙනා මල්ලි.
මේ කියන අපරණ අහන්නේ P වගේ දැක්කේ කාගේ දෛනික වියදමද කියලා. අපි කලින් උත්තරේ දන්නවා. P කියලා කියන්නේ මල්ලිගේ වියදම. මල්ලිගේ දෙවෙනි එක බලමු. සෙනසුරාදා මල්ලිගේ වියදම රුපියල් 70ක්. එදින දෙදෙනාගේ එහෙනම් අපිට දීලා දිනවා P දන 120නේ. P වෙනුවට මට ලියන්න පුළුවන් මල්ලි එදා අරගෙන තියෙන රුපියල් 70යි. 70 දන 120 කියන්නේ රුපියල් 190යි. මෙතන 190 විතරක් තිබ්බනම් ඒත් ලකුණු දීලා තිබ්බා. තුන්වෙනි එක ඉරිදා දින දෙදෙනාගේ මුළු වියදම රුපියල් 200ක්. P යගේ නියතයක්ද විචල්යක්ද කියලා යන්නේ. අපි දන්නවා නියතයක් කියලා කියන්නේ අනිවාර්ය ගාණ. ඒක වෙනස් වෙන්නේ නැහැ. විචල්යක් කියලා කියන්නේ විචලනය වෙනවා. වෙනස් වෙනවා. එහෙනම් මෙතන වියදම 200 නම් මම මේව ගන්නවා. P දන 120 නේ මේ 200 වෙලා තියෙන්නේ. මම බලලා P යගේ කීයද? මෙච්චර ඒවා අවශ්‍ය නැහැ. P එන්නේ මේ 200න් 120 අඩු වුණා. දන්නවා? එයා මේ පැත්තට ගේනවා. එතකොට නැත්තම් මෙහෙම නිකම්ම ලියන්න පුළුවන්. 200 නම් මෙතන 120 නම් P කියලා කියන්නේ 80ක් වෙන්න ඕන. එතකොට තමයි නැවත ගන්න P කියලා කියන්නේ 80ක් වෙන්න ඕන. එතකොට තමයි උත්තරේ එන්නේ. එහෙනම් දැන් මම මෙතනදී කියනවා 70 වල හැව්වේ මෙතනදී කියනවා 80 වල. එහෙනම් අනිවාර්යෙන් P කියලා කියන්නේ විචල්‍ය. විචලනය වෙන වෙනසක් තියෙනවා. එහෙනම් යා විචල්‍ය. අතරත් ලකුණු දීලා තිබ්බ විදිහට දාලා තියෙනවා. වෙනසක් නැහැ නේද? ඔව්. මෙතන මේ 190 හදන විදිය බලාපොරොත්තු වෙලා නැහැ. උත්තරේ විතරක් තිබ්බනම් ලකුණු දීලා. අන්න මේ වගේ තරකට හම්බ වෙන එකක්. මම ඒකේ ඉන්නේ. හොඳයි තුන්වෙනි එක බලමු. පාසල් ත්‍යාග ප්‍රදානෝත්සවය සඳහා පැමිණෙන අයට අංගගත කිරීම සඳහා පළතුරු බීම සාදුරු ලැබේ. මේ සඳහා ලීටර 2 පළතුරු විෂ බෝතල් 3ක්. ලීටර 2 පළතුරු විෂ බෝතල් 3ක්. සහ දෙහි විෂ. ඒක පළතුරු බීම. දෙහි විෂ. ඒ කියන්නේ දෙහි විෂ බෝතල් 3ක්. බෝතල් 3ක්. හරි දෙහි විෂ මිලිලීටර් 500යි. එහෙනම් 500යි මිලිලීටර්. සහ ජලය ලීටර් 17ක්. එහෙනම් ජලය ලීටර් 17ක්. මිශ්‍ර කෙරේ. පළවෙනි ගහනවා. යොදාගත් මුළු පළතුරු විෂ ප්‍රමාණය. මිලිලීටර් කීයද? මිලිලීටර් වලින් අහන්නේ පළතුරු බීම ප්‍රමාණය මෙතන. අර පළතුරු විෂ. පළතුරු බීම. ඔව් එකතුව නෙමෙයි. මොන පළතුරු කියන්නේ එකතුව නෙමෙයි. මෙතන අහන්නේ. එහෙනම් ලීටර් 2 ගාන 3ක් කියන්නේ දැන් කෙලිම ලියන්නේ 6යි ලීටර්. හැබැයි මිලිලීටර් වලින් අහන්නේ. නැත්නම් ගාන වැරදි. 6000යි ml. මේක විතරක් තිබ්බත් ඇති. දෙවැනි එක. ඉෂ්ට කළ පළතුරු විෂ ප්‍රමාණය සහ දෙහි විෂ ප්‍රමාණය අතර අනුපාතය. සොයා සරල මාකාරයෙන් ලියනවා. එහෙනම් පළතුරු විෂ ප්‍රමාණය ඇවිල්ලා 6000. එහෙව්වයි. දෙහි විෂ ප්‍රමාණය 500යි මිලිලීටර්. හරි එහෙනම් අපි දන්නවා අනුපාතයක් වුණාම එකම රාශියෙන් තියෙන්නත් ඕනි සරලම වෙන්නත් ඕනි. දැන් එකම රාශියෙන් තියෙනවා නම් රාශි දෙක අමතක කරලා ලියුවේ. 500. දැන් අදමු සුළු කරමු. මට වෙනවා කෙලිම බිංදු දෙකක් කැපුවේ හැටි. කියන්නේ 100න් බෙදුවා වගේ තමයි. එහෙනම් 60 අණු 5යි. තවත් බෙදියක්. මොකද දෙදෙනා 5න් බෙදෙනවා. 5 5න් බෙදුනම 1යි. 60 5න් බෙදුනම 12යි. 12 5 තමයි 60. එහෙනම් 12 අණු 1යි. 3 මිශ්‍රණයේ මුළු බීම ප්‍රමාණය. ලීටර හා මිලිලීටර වලින් දක්වන්න. මුළු බීම ප්‍රමාණය. එතන මෙතන අපි දන්නවා 6000යි. මිලිලීටර වලින් කියන්න 6000යි. ඊළඟට දෙහි විෂ 500යි. ඊළඟට ජලය ලීටර් 17යි. එහෙනම් 17000යි කියලා ලියන්න ඕනේ. මේසි නම් මොකද දෙයක් නැහැ. එහෙනම් මෙතන 500යි. 17යි 6යි 23යි. එහෙනම් 23යි 500යි. එතන ලීටර. ලීටර. අහන්නේ අපිට ලීටර හා මිලිලීටරනේ. ඒක කියලා අපිට උත්තර ඇවිල්ලා. ලීටර 23යි. මිලිලීටර් 500යි. තුන තව එකක්. ඉන්නේ 4. එක් අයෙකුට මිලිලීටර් 150 බැගින් 105 දෙනෙකු 55 දෙනෙකුට සංග්‍රහ කිරීමට මේ බීම ප්‍රමාණය සෑහෙද කියලා අහනවා. ඒ කියන්නේ මිලිලීටර් 150 ගාන. 150 ගානේ 155 දෙනෙකුට. ගුණ කළොත් මේක ඇද්ද කියලා අහන්නේ. මේක ඒ විදිහටම හදන්න ඕනේ නැහැ. ලේසියෙන් හදුවේ. මම පැත්තට ලියන්නද ලේසි. මිලිලීටර් 150 ගුණ කරනවා 155යි.
මෙතන මට වෙන අග බිඳුවක් එනවා. ගුණ කිරීමේදී අග බිඳුවකට. එහෙනම් මම 155 15 වැඩි කරලා නැතිද? 5 5 25යි 5 5 25යි 27යි 5 5යි 6යි 7යි. එක එනම් වැඩි කරන්නේ ඒ කට්ටියම තමයි ඉන්නේ. හැබැයි එකක් පන්නලා ලියන්න ඕනේ. 5යි 7යි 5යි 12යි 7යි 5යි 12යි 1යි 13යි. එහෙනම් 25යි 23යි. එහෙනම් උත්තරේ එන්නේ ඒක මිලිලීටර් වෙන්නේ. ලීටර් කරමු 23250 කියන්නේ ලීටර් 23යි 250යි මිලිලීටර්. ඕකේ. මම ලකුණු කොහොමද දීලා තියෙන්නේ? මේක සෑහේද නොසෑහේද කියලා ලියන්න ඕනේ. සෑහේ. ඇති. මොකද මේ අපිට 23යි 500ක් තියෙනවනේ මෙතන. එහෙනම් සෑහේ. ලකුණු වෙන විදිය බලන්න. මේක සාමාන්‍ය විදිහටම දීලා දෙනවා ඔයාලට එන විදිහට. මෙතන එකතු කිරීම ලියනකොට ලකුණු දෙකක් දීලා තියෙනවා. වල සෑහේ කියලා ලියනකොටත් ලකුණක් දීලා. සෑහේද නොසෑහේද කියලා ලියනකොට බලන්න ගාන ආව නැතා සෑහේ නොසෑහේ කියලා හිතාගෙන ලියන්න. මේක හදුනේ නැත්තා. එතනත් එක ලකුණක් දීලා තියෙනවා. ඒක තමයි කරන්නේ. ගුණ කිරීම ලියනකොට එක ලකුණක් දීලා තියෙනවා. උත්තරේ ගන්නකොට එක ලකුණක් දීලා තියෙනවා. මම මේක විතර ලියුණා නම් ඒක ලකුණක් හම්බුනා. සෑහේ කියලා ලියනකොට එක ලකුණක් හම්බුනා. හොඳයි බලමු හතරවෙනි එක. ඒක දර්ශක ආකාරයෙන් ලියන්න කියලා තියෙනවා. ඒක උත්තරේ ඉල්ල වැඩක් නැහැ. දර්ශක ආකාරයෙන් තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් 5 3 කියලා ලියන්න. අර උත්තර පත්‍රේ තවරට පේනවා තියෙනවා. සමහර මම දැක්ක මේක වැඩි කළා දානවා. 5 5 125 දානවා. ඒක ලකුණු නැහැ. අහන්නේ දර්ශක ආකාරය. දර්ශක ආකාරයට බලයක් විතර ලියන්න ඕනේ. දෙක තුනෙහි තුනේ පහේ පාදේ මොකක්ද කියලා අහනවා. එහෙනම් පාදේ ඇවිල්ලා 3 දර්ශකය ඇවිල්ලා 5. තුන්වෙනි එක 64 දෙකෙහි බලයක් විදියට. දෙකෙහි බලයක් නම් දෙක කී පාරක් ගුණ කළොත්ද 64 එන්නේ කියලා බලන්න ඕනේ. ඒ වරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි 32 වරක් දෙක 64යි. එහෙනම් දෙකේ 6 වෙනි බලය තමයි 64 කියලා කියන්නේ. මේක මේ විදිහටම අවශ්‍ය නැහැ 6 වෙනි බලය කියලා ලිව්වොත් ඇති. කොකටත් හම්බ වෙනවා. බලය කවුද කියලා නැහන් දෙකේ බලයක් විදිහට ආන මේ විදිහට තමයි ලියන්නේ. දෙකේ බලයක්. දෙකේ 6. මෙහෙම ලිව්වොත් ඇති. මෙහෙම ලිව්වොත් ඇති. අතර මේ උත්තර දෙකම හරියි. 64 වෙනත් පාදයක බලයක් විදිහට. ඒ වගේම මතක තියාගන්න වෙනවා. ඒක 4යි 8යි දෙන්නම ලියුවා ඒක. 4 ගත්තොත් 4 ගාන 4 16 16 වරක් 4 64. ඒ නැත්නම් 8 ගත්තොත් 8 වරක් 8 64. 8 දෙක. මේ උත්තර දෙකෙන් කවුරුත් හරි. 4 3 හෝ 8 දෙක. 64 ලියන්න පුළුවන් ක්‍රම මේකත් එක තුනක්. පහ අගය අහන්නේ. දෙකේ තුන්වෙනි බලය ගුණ කිරීම තුනේ දෙවෙනි බලය. දෙකේ ගණයයි තුනේ වර්ගයයි. දෙකේ තුන්වෙනි බලය කියන්නේ 8යි. දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි. ගුණ කරනවා තුනේ වර්ගය කියන්නේ 3 වරක් 3 9යි. එහෙනම් 8 වරක් 9 72යි. උතරින් නවත්තන්නත් කරන්නත් එපා මේක ලියන්න මේ දෙන එකතු කරන්න එපා. කියන මේ දෙන ගුණ කරලා වෙන වෙනම ගුණ කරලා එකට ගුණ කරන්න කියන එක. පස්වෙනි එකත් උතන මොකද? පහ. පරිමිතිය අහන්නේ. දෙයක් නෑ වැඩි එකතු කරන්නයි තියෙන්නේ. මීටර තියෙනවා සෙන්ටිමීටර තියෙනවා. 8යි 75යි 3යි 24යි 12යි 84යි 2යි 50යි එකතු කරමු මේ කට්ටිය 5යි 4යි 9යි 9යි 4යි 13යි එකක් ඉතුරු 8යි 2යි 10යි 17යි 18යි 8යි 5යි 13යි 23යි 8යි 2යි 10යි 15යි 17යි 27යි එහෙනම් 27යි 33යි යන්නවත ලියන්න අවශ්‍ය නැහැ ඔහොම තිබ්බත් කමක් නැහැ 27යි මීටර් 33යි සෙන්ටිමීටර් b එක කොටු දල මත ඇති රූපයේ වර්ගඵලය ගන්නලු කුඩා කොටුවක වර්ගඵලය 1 සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර 1යි. දැන් කොටු ගාන ගන්න නම් හරි භාගයව දෙකක් කියලා ගත්තා නම් හරි. සම්පූර්ණ කොටු තියෙනවා ඊළඟ මම දෙන උත්තර පත්‍රයේ තියෙන. සම්පූර්ණ කොටු තියෙනවා 1 2 3 4 5 නම් 10යි. 12යි 18යි 19යි 20ක් තියෙනවා. සම්පූර්ණ ඔයාලා මෙහෙම ලියන්න අවශ්‍ය නැහැ. සම්පූර්ණ කොට 20ක් තියෙනවා. භාග කෑලි තියෙනවා 1 2 3 4 5 6ක්. භාග කෑලි තියෙනවා මේ වගේ ඒවා 6ක්. එහෙනම් ඒක ඇත්තටම 3යි. මෙතන 20 එහෙමමයි. එහෙනම් 23යි. අර 23යි කියන උත්තරේ ලියවර නේද? ඒත් අවශ්‍ය නැහැ උත්තර පත්‍රේ තියෙනවා.
ඊළඟ B කොටස C කොටස භාජනයක ජලය ලීටර් 15යි මිලිලීටර් 750ක් තියෙනවා. එතකොට මෙම භාජනයේ ජලය ලීටර් 7යි මිලිලීටර් 300ක් දැමූ පසු කුළු ප්‍රමාණය හරිනම් ලීටර් 7යි මිලිලීටර් 300ක් එකතු කරමු. මෙතන 50යි මේවා තිලේසි 7යි 3යි 10යි එකක් ඉතුරුයි 7යි 5යි 12යි 1යි 13යි 23යි 50 වෙනවා එකක් වෙනම ලියන්න ඕන නම් 23යි 50යි මිලිලීටර් ලීටර් 23යි මිලිලීටර් 50යි ඊළඟට කියනවා ඉතින් මෙතන හදන්න C එකේ එක මේක C එකේ දෙක මෙතන කියනවා දැන් භාජනයෙන් ජලය මේ ප්‍රමාණයක් අයින් කරනවා. එහෙමනම් අඩු කරන්නයි ඕන. මේ තියෙන ප්‍රමාණය ලීටර් මේ උඩ උත්තරය ආව නැත්නම් දෙවෙනි උත්තරය ගන්නත් බෑ. ලීටර් 23යි මිලිලීටර් 50යි. මේකෙන් 18කුයි 550කුයි අඩු කරන්නයි ඕන. පොල්වත් කලේ නම් 50න් 50 කෙලින් බිඳුවයි. 10න් 5 5යි. මෙතන 2 12න් 8ක් 4යි. මෙතන 1 1 එකක් බිඳුවයි. එහෙනම් 4යි 500 තමයි උත්තරේ වෙන්නේ. 4යි 500 මේකත් ලකුණු දෙන විදිහේ 아무තු එකක් නැහැ. මේ වැයත් අඩු කරන්න බලලා තිබුණ නැහැ. මොකද අඩු කරනවා කියන පොඩි දෙයක් නේ. එකතු කියලා බලලා තිබුණා උත්තර වලට විතරයි ලකුණු දාන්නේ. මේ කටුවඩ කරලා ප්‍රශ්නයක් නේ. ඔයාලා කරලා උත්තරම හදලා පෙන්නනවා හොඳයි. ඊළඟට ඔය හදන්න. දැන් 6 වෙනි එක. 6 වෙනි එකේ බලමු පළවෙනි එක. ඒ කොටස. මේකේ මේ රූපේන මේ සමාන්තර රේඛා ලකුණු දෙක දාගන්න නැත්නම් ගන්න වරදිනවා. හරි මේ රූපේ චතුරස්‍ර වර්ග හතරක්. චතුරස්‍රයක් කියනකොට චතු කියන්නේ හතරයි. නැත්නම් චතුරස්‍රයක් කියන්නේ පාද හතරකින් සමන්විත සංවෘත තල රූපයක්. අපි ගත්ත සම චතුරස්‍රය, ඍජු කෝණාශ්‍රය, ඒ වගේ පාද හතරයි. එහෙනම් මේකෙදි ඉන්නවා මම රූපේ පැහැදිලි නැති වෙන්නේ මෙතන සම චතුරස්‍රයක් ඉන්නවා. හරිනම් ඒක දෙන්න ඕනේ හරියටම මෙහෙම මොනවද දෙන්න ඕනේ. නමුත් ඉන්නේ කමන්නේ. අපිට ඒක සම චතුරස්‍රයක් ගන්න පුළුවන්. ඊළඟ ඍජු කෝණාශ්‍රයක් ඉන්නවා. ශ්‍රයක් ඉන්නවා. ඊළඟ ත්‍රිපීසියමක් ඉන්නවා. ත්‍රිපීසියම ගත්තාම මෙහෙම විදිහට. ඒ රූපේ. ත්‍රිපීසියම ලියන්නේ වල උත්තරපත් විදිහට ත්‍රිපීසියමක්. අවසාන වශයෙන් සමාන්තර ආශ්‍රයක් ඉන්නවා. ආරම්භ මෙතනටත් මේක ඉන්න ඕනේ. සමාන්තර ආශ්‍රයකින් උත්තරේ ගන්න බෑ. මේක එකක් තියෙන උත්තරේ. සමාන්තර ආශ්‍රයක් නම් මේ හතරම තියෙනවා. දැන් සමජාත ඍජු කෝණාශ්‍රය, සමාන්තර ආශ්‍රය සහ ත්‍රිපීසියම. ඔය හතර තමයි උතන ඉන්නේ. ඊළඟ B කොටස. තරාදියක් මත සිටින උදාරික ස්කන්ධය කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 550යි. කිලෝග්‍රෑම් 23යි ග්‍රෑම් 550යි. හදිසියෙම ඇගේ මල්ලි දියුවි තරාදියට ගොඩ විය. එවිට තරාදියේ පාඨාංකය අපි අනිත් පැත්තට වෙනවා. මල්ලි ආවට පස්සේ මේක කිලෝග්‍රෑම් 35යි ග්‍රෑම් 375ක් වුණා. දැන් මල්ලිගේ ස්කන්ධය වෙන්න අඩු කරන්නයි ඕනේ. ඒවා මෙතෙන්ට ගේන්න. ඒවා හරිම ලේසි. 550 අඩු කරනවා. 75න් 50ක් කියන අතර 25යි. ඔන්න වෙන වැඩි අඩු කරන්න. 3න් 13න් 5ක් කියන 8යි. මෙතන 4යි. 4න් 3ක් 1යි. 3න් 2ක් 1යි. එහෙනම් කිලෝග්‍රෑම් 11යි ග්‍රෑම් 825යි උත්තරේ. C. ඒකටස ලේසි. C. මේකේ හදන්න පුළුවන් එක තමයි චතුස්තලය. හරිද? ඉතින් නම් මම ඒක තමයි ඉන්නේ. චතුස්තලය. මුහුණත් ගණන ඇවිල්ලා මුහුණත් ගණන උතරින් තියුවාගේ 4යි. මුහුණත් දෙවලින් 4යි. ඊළඟට කියනවා දාර ගන්න 1 2 3 4 5 6 6යි. 4 ශීර්ෂ ගන්න 1 2 3 4යි. කොහොම 4යි. අපිට ඔයිල සූත්‍රය දාලා හදන්න පුළුවන් ශීමුදාදී කියන එකක් දාලා හදන්න අපි දාලාගේ පන්ති ශීමුදාදී එහෙම දාලා ඉතුරු කෙනා හොයලා එහෙම ඕනේ අපිට රූපේ තියෙන දා හදන්න පුළුවන්. හොඳයි අවසාන කරන 7 වෙනි එක බලමු. මෙහි දැක්වෙන අපන ශාලාව ප්‍රදර්ශනය කර තිබූ මිල දර්ශනයේදී මිතුරන් තිදෙනෙක් ක්‍රම අපන ශාලාවට පැමිණ වඩේ 5 වඩේ 5 ආප 3
අයිස් පැකට් 4ක්. අයිස් පැකට් 4ක්. ඉතින් දෙකේම සූදානම් වේ. බිල දර්ශන නොවීම සඳහා වැයවන මේ සඳහා වැයවන මුළු මුදලයි යහන්නේ. එහෙනම් පළවෙනි එක අතුරුකේ වැඩේ එකක් 5යි. එහෙනම් 5 සරක් 5 25යි. එහෙනම් මෙහෙම උත්තරේ බලාගන්න ඕනේ. 5 සරක් 5 මේ උලියන මේ 25යි. ආප 3ක් ආප එකක් 12යි. එහෙනම් 12 සරක් 3 36යි. ඊළඟට අයිස් පැකට් 4ක්. අයිස් පැකට් එකක් 10යි. දැන් 10 ගානේ 4ක්. 40යි. මේ ටික එකතු කරලා හරි 6යි 5යි 11යි 3යි 5යි 6යි 10යි. 101ක් එනවා රුපියල් 101යි. මොකද උත්තරේ අර විදිහට තෝරන. මේකට තමයි වැඩිම ලකුණු මේකට 3ක් දීලා තිබ්බා. උත්තරේට 1යි. උත්තරේට 2යි. උන් 5යි. ඊළඟට ඒක නෝන් දෙදෙනාම ළඟ තිබුණේ රුපියල් 96ක් පමණක් නම්. ඊට මුදල ගෙවම සඳහා හිඟවන මුදල අහනවා. එහෙනම් රුපියල් 101කින් ඒවල AC 96ක් අඩු කරලා බලනවා. කීයද දෙන්නේ කියලා රුපියල් 5යි. තුන්වෙනි එක නම් මට උත්තරයක් ආවේ නැහැ. මම හිතන්නේ ඒක උත්තරයක් නැහැ. ඒකට මම ලකුණක් දුන්නා. ඒකෙත් අර උත්තර පත්‍රය වලට දීලා තියෙන විදිහ වැරදි. උත්තර පත්‍රය දීලා තියෙනවා මෙතෙන්ට 3යි. තුනෙට උත්තරයක් ආවේ නැහැ. මම හිතන උත්තරයක් නැහැ ඒකට කියලා. මෙතෙන්ට 3ක් දීලා තිබ්බා. 101යි කියලා ලියනට ආයෙ දීලා තිබ්බා. ලකුණු දෙකක්. මම මෙතෙන්ට 5ක් ගිහින් ඉවරයි. අපවත් දාන්න. උඩ 5යි. ඊළඟට මේක අඩු කරලා පෙන්නනවට දීලා තියෙනවා ලකුණු 3ක්. උත්තරේට 2යි. එහෙනම් එතෙන්ටත් ලකුණු 5යි. මෙතෙන්ට 5යි ගියා නම් දැන් තුන්වෙනි එකට දෙන්න ඉතුරු වෙලා තියෙන එක ලකුණයි. එතයි එක ලකුණ දුන්නා හත්වෙනි කාට තෝරගත්තාට විතරයි. හත්වෙනි කාට තෝරගත්තා නම් විතරක් ඒ ෆ්‍රී ලකුණක් හම් වෙනවා. එතකොට තමයි 11 හැදෙන්නේ. මොකද එතන ලකුණු 4ක් දෙන්න බෑ. ඒක ගන්න වැඩි වෙනවා. 14ක් වෙනවා. ඒ නිසා එකයි දුන්නේ. බලන්න ඒක මේ විදිහට හම් වෙලා ඇති වලට. හොඳයි එහෙනම් අපි සාකච්ඡා කරේ 6 ශ්‍රේණියේ 2019 තුන්වෙනි වාරයේ වායු පළාත දුන්න පේපරේ. තව පේපර් තියෙනවා නම් ඉදිරියට මම සාකච්ඡා කරන්න. ඒක මොනවා හරි වැදගත්ක් තියෙනවා නම් අහගන්න තියෙනවා. වෙනම කමෙන්ට් එකක් දාන්න. නැත්නම් මේ මොඩියුල් එකට බලලා බලන්න තමන්ගේ ලකුණු ප්‍රමාණය හරිද කියලා.